හරි. මීට අවුරුද්දයි මාස 4කට කලින් ඉඳපු ඔයාලට මතක ඇති පළවෙනි වීඩියෝ එක මම දාලා ඇති මේක ඉඳපු වීඩියෝ එක. ඒකේ ඉඳපු වගාව තමයි මේ තියන්නේ. දැන් අවුරුද්දයි මාස 6කට පස්සේ තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. පාළු පැලයකුත් තියෙනවා. මෙතන තව එකක්. හරියටම අවුරුද්දයි මාස 4කට පස්සේ තත්ත්වය තමයි මේ තියෙන්නේ. පොඩිම පැලේ ඉඳලා මේ තත්ත්වෙට එනකම් වීඩියෝ 4ක් 5ක් විතර මම දාලා ඇති එක එක කාලවලදී. දැන් නම් පොඩ්ඩක් වල් නෙරන්නත් තියෙනවා. ඉතින් මේ channel එක මම හදන්න එකම හේතුව උනේ මට මගේ ෆෝන් එකේ වීඩියෝ තියාගන්න ඉඩ නැහැ. මේක ලොකු වෙන විදිය මට බලා ගන්න. ඉතින් මම YouTube එකට දැම්මා. කවුරුවත් වීඩියෝ බැලුවේ නැහැ මුලින්. දැන් නම් මං හිතන්නේ 100කට ආසන්න පිරිසක් ඉන්නවා. මං හිතුවේ නෑ මේ වගේ පිරිසක් එකතු වෙයි කියලා. දැන් ආයිමත් නෙලන්නත් කාලේ හරි නෙලලා ආයිමත් පොර පාරක් ගන්න කාලේ හරි. දැන් ටික ටික මිනිස්සුන්ට ටික ටික ඉඩම් අතහැරෙන්නේ ඇයි? ඒ ඉඩම් අතහැරෙන්නේ ඇයි කියන එක ගැන පොඩි අදහසක් මට තියෙනවා. ඒකට හේතුව මිනිස්සු එන්න බිසි වෙන එක. දැන් මම මගේ රැකියාවට යන්න කලින් මම ගොඩක් වෙලා ගත කරේ මගේ තේ හේනේ ඒ වගාවට ආදරෙන් තේ ගස් බලාගෙන ලස්සනට වැඩි කරගෙන ගියා. තාමත් පුළුවන් උපරිමයෙන් වැඩ ගන්නවා. හැබැයි දැන් පාසලේ වැඩ සහ අමතර පන්ති වල වැඩ එක්ක මගේ කාලය ටික ටික හේනේ ඉන්න එක අඩු වෙනවා. හැබැයි පුළුවන් උපරිමයෙන් මේකත් දෙකම බැලන්ස් කරගෙන යන්න බලනවා. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ පුළුවන් නම් තමන්ගේ තේ හේනත් අතාරින්න නැතුව පුළුවන් විදියකට හැකි වෙලාවට